ඔයත් දවසට විනාඩි 10ක් පාඩම් කරලා පැය දෙකක් විතර සෝෂල් මීඩියා බලනව නේද? රැට නිදාගන්න ගියාම අදත් දවසේ කාලය මපත ගියා නේද කියලා පසුතැවෙනව නේද? ඉතින් මේක ඔයාට විතරක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක A level, O level හෝ ස්ටඩි කරන අයගෙන් 90%කට වෙන ප්‍රශ්නයක්. ඉතින් මම අද ඔන්න කතා කරන්න යන්නේ මෙන්න මේ ෆෝන් ඇඩික්ෂන් එකෙන් 100%ක්ම බේරෙන්න කොහොමද කියලා. ඔයා දන්නවද ෆෝන් ඇඩික්ෂන් එකට මේ සම්බන්ධ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා? මේ ෆෝන් ඇඩික්ෂන් කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සෝෂල් මීඩියා වල ඇල්ගොරිතම්ස් හරහා. සෝෂල් මීඩියා විසින් එයාලගේ ඇල්ගොරිතම් බිලියන ගණන් යට කරලා හදන්නේ ඔයාලගේ මොළය සෑහෙන ඉක්මනින් අල්ලගන්න. ඉතින් ඔයාලගේ මොළයේ තියෙන ඩොපමීන් කියන දේ ඉක්මනින් ශ්‍රාවය කරලා ඔයාලගේ මනස ඉතාමත් ඉක්මනින් ටච් කරන්න පුළුවන් විදිහට තමයි මේ සෝෂල් මීඩියාස් වල ඇල්ගොරිතම්ස් හදන්නේ. ඉතින් ඔයාලට මේවයින් බේරෙන එක තරම් ලේසි වැඩක් නම් නෙමෙයි. ඉතින් මං අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මෙන්න මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකෙන් 100%ක්ම බේරෙන හරිම පියවර 4ක් සම්බන්ධව. ඉතින් මං අද ඔයාලත් එක්ක කතා කරන ස්ටෙප් 1 තමයි ෆෝන් එකේ ස්ක්‍රීන් එක ග්‍රේ ස්කේල් දැමීම. මේක සමහර අයද අහලා ඇති, සමහර අය අහලා නැතුව ඇති. ඔයාලට ඕනේ තරම් YouTube වීඩියෝස් ඔයාලට AI හරහා හොයාගන්න පුළුවන්. settings වල ඔයාලගේ ෆෝන් එකේ settings වලින් ගිහිල්ලා gray scale කියන මෝඩ් එක on කරන්න කොහොමද කියලා. මේකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ ඔයාලගේ මනසේ මෙච්චර කාලයකට ෆෝන් එකට ඇඩික්ෂන් වෙලා තිබ්බ ඒ කලර්ස් සම්පූර්ණයෙන් වෙනස් වෙලා ෆෝන් එකේ කලර්ස් අඩු කරලා දාන එක. මේක හරහා ඔයාලගේ ඊට පෙර තිබුණු ෆෝන් එකට තිබුණු ඒ ආසාව 170ක විතර අඩු කරන්න මාර හෙල්ප් එකක් දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ සෙටින් එක ඔන් කරගන්න එක. ඉතින් ඔයාලට මේක හරහා පුළුවන් ෆෝන් ඇඩික්ෂන් එකට මාර විදියට පියවරක් ගන්න. ස්ටෙප් 2 අංක 2 තමයි ඔයාලගේ ෆෝන් එකේ ඔයා වැඩ කරන වෙලාවට නොටිෆිකේෂන් ඔෆ් කිරීම හා ෆෝන් එක සයිලන්ට් දාලා තියන එක. ඉතින් මේකෙන් කියන්නේ ඔයාලගේ ෆෝන් එක නිතරම ඔයාලගේ නොටිෆිකේෂන්ස් ඔෆ් කරලා හෝ සයිලන්ට් මෝඩ් එකේ තියෙන එක නෙමෙයි. මම කතා කරන්නේ ඔයාලා වැඩ කරන පැය 2 හෝ දවසේ වැඩ කරන පැය ගාන තුල ඔයා වැඩ කරන විදිය ගැන. ඉතින් ඔයා වැඩ කරන පැය ගාන ඇතුළත ඔයාගේ ෆෝන් එකේ නොටිෆිකේෂන්ස් ඔෆ් කරලා ඒ වගේම සයිලන්ට් මෝඩ් එකේ තියෙන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් මේකෙන් සිද්ධ වෙන්නේ ඔයාලට ඔයාලගේ වැඩ ටික මාර විදියට කාර්යක්ෂමව කරගන්න පුළුවන්. ෆෝකස් එකේ වැඩ ටික කරගන්න පුළුවන්. අපේ අවධානය බිඳෙන්නේ නැහැ. නොටිෆිකේෂන්ස් ආවම ඔයාලා දන්නවා ඔයාලගේ ෆෝකස් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔයාලා නොදැනුවත්වම ෆෝන් එකට ඔයාලගේ අවධානය යනවා කියලා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න අනිවාර්යෙන් ඔයාලා කරන්න ඕන පියවර තමයි මේක. ස්ටෙප් 3 මේකෙන් දිවෙන්නේ ඔයාලා වැඩ කරන වෙලාව තුල ෆෝන් එක ඔයාලගේ ස්ටඩි රූම් එකේ තියන්න නැතුව වෙනම රූම් එකක තියන එක. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලා පාඩම් කරන ටයිම් එක ඇතුළත ඔයාලගේ ෆෝන් එක ඔයාලගේ ස්ටඩි රූම් එකෙන් පිටත ඔයාලගේ ගෙදර වෙන කෙනෙක්ගේ කාමරයක හෝ ගොඩක් දුරට ඔයාලගේ අම්මට හෝ තාත්තට දීලා තියන්න. මේක ගොඩක් ප්‍රායෝගික ක්‍රමයක්. මම 100%ක්ම අද රෙකමන්ඩ් කරන ස්ටෙප් එක තමයි මේක. මේක ඇත්තටම මම යූස් කරපු ක්‍රමයක්. ඔයාලගේ ෆෝන් එක ඇඩික්ෂන් එක නවත්ත ගන්න නම් ඔයාලා අමාරුවෙන් හරි ෆෝන් එක මේ අපි පාඩම් කරන වෙලාව පුළුවන් නම් අපි පාඩම් කරන පැය ගාන ඇතුළත ඔයාලට ඒ ෆෝන් එක වෙනත් කෙනෙක්ගේ ගෙදර කාගේ හරි කාමරයක තියන්න. එතනදී ඔයාගේ අර මේ නොටිෆිකේෂන්ස් ඒවා අදාළම නැහැ. එතනදී අපේ අවධානයේ ෆෝකස් එක බිඳෙන්නේ නැහැ. වැඩ ටික අපිට කරගන්න පුළුවන්. අපි වෙනම ස්ටඩි වර්ල්ඩ් එකක තනි වෙනම අර ෆෝන් එකේ සහ සෝෂල් මීඩියා ඒ වයිබ් එකෙන් අපි ඒ බබල් එකෙන් මිදෙනවා. හරිද? ඒක ගොඩාක්ම සක්සස් වෙන්න ක්‍රමයක්. අංක 4 පැය 2 ස්ටෙප් එක. මේ අවසානට මම මේක කතා කරන්න ඔයාලට ස්පෙෂලි දෙයක් කියන්න ඕනේ. මේක ඔයාලා ගොඩක් දුරට යූස් කරන්න පළවෙනි ස්ටෙප් එක විදියට කියන්නේ. මේක ගොඩක්ම මම රෙකමන්ඩ් කරන්නේ ෆෝන් ඇඩික්ෂන් එක උපරිම තියෙන කෙනෙක්ට. ඒ කියන්නේ ඔයාලා පාඩම් කරන කාලය තුල ඔයාලගේ ෆෝන් ඇඩික්ෂන් එක උපරිමයට ගියපු කෙනෙක්ට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඔයාලා මෙච්චර කාලයකට ඔයාලගේ අවධානය තිබ්බේ විනාඩි 10ක් වැඩ කරලා පැය 2ක්
සෝෂල් මීඩිය යස් කරනනේ මේකෙද වෙන්නේ එකට ප්‍රතිවිරුද්ධේ ඔයාලා වැඩ කරනවා පැය දෙකා විනාඩි 10ක් සෝෂල් මීඩිය යස් කරනවා මං මේක රෙකමන්ඩ් කරන්නේ ෆෝන් එඩික්ෂන් එක උපරිම වෙච්ච අයට විතරයි ඒ ටික කාලෙකට විතරයි ඔයාගෙන් ටිකෙන්ටික ෆෝන් එක ඇත්වෙන්න ඔයාල මේ ස්ටෙප් එක සම්පූර්ණයම අතාරින්න ඕනේ ඉතින් මෙන්න මේ කාරණාටික ගැන තමයි මට ඔයාලත් එක්ක අද කතා කරන්න ඕනුනේ ඉතින් ඔයාලට දැන් තේරෙන ඇති මේක ඔයාලගේ කැපකිරීමේවත් ඔයාලගේ තියෙන උනන්දුවේවත් පැරැද්දක් නෙමෙයි මේක වෙලා තියෙන ඇල්ගොරිදම්ස් වල බලවත්කම සහ ඔයාලා ඒ සම්බන්ධව තියෙන අවබෝධය අඩුකම කියලා. ඉතින් ඔයාලට පුළුවන් මම මේ කියපු ස්ටෙප් එක ෆලෝ කරලා අනිවාර්යෙන් මේ වැඩේ ගොඩ දාගන්න. ස්පෙෂලි ඔයාලට කියන්න ඕන අපේ WhatsApp channel එක තියෙනවා මේ පහලින් description එක දාලා තියෙනවා ඒකට join වෙන්න ඒ වගේම මගේ FB account එකත් follow කරගෙන යමු. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ මේ වගේම තවත් වටිනා educational tip එකකින් අපි හැමෝම ඔයාලා හැමෝටම සුබ දවසක්.